ලියනාඩෝ AI යූස් කරලා ඔයාගේ හිතේ තියෙන චිත්‍රය අපි 3D drawing එකක් විදියට කන්වර්ට් කරගමු. සාමාන්‍යයෙන් අපි චිත්‍රයක් අඳිනවා නම් අපිට ස්කිල් එකක් ඕන වෙනවා. ඒ මේ AI tool එක use කරද්දී ඔයාට චිත්‍රය අඳින්න කිසිම ස්කිල් එකක් ඕන වෙන්නේ නැහැ. ඉතින් අපි බලමු අපිට ස්කිල් එකක් නැතුව මෙන්න මේ කියන drawing එක සාර්ථකව කරගන්න මේ AI tool එක කොහොමද use කරගන්නේ කියලා. හරි, මේ තමයි Leonardo AI කියන site එක. ඉතින් අපි යමු මෙතනින් real time canvas කියන option එකට. හරි, මෙතන මම දැන් drawing එක කරගන්න යන්නේ. අපි බලමු කොහොමද drawing එක කරගන්න කියලා. මගේ idea ගන්නන් තියෙන්නේ මේ girl කෙනෙක් drawing කරගන්න. අපි කටු කෙල්ලෙක් අඳිමු. බලමු output එක කොහොම වෙයිද කියලා. මම background එක මෙහෙම හදාගන්නම්. දැනටමත් හිතේ තියෙන එක්කෙනා ආවා වගේ. හරි. ඔළුව ටිකක් ඇත වුණානේ කමන්නේ. බෙල්ල හරි. දැන් නේද ඇඟ. හරි. අපි මෙයාට චූටි ඔටුන්නකුත් දාමු අපි. බලයිද මොකද දාමු. හරි. කොණ්ඩේ තමයි ඉස්ලා වෙන්නේ. කවන්නේ. අපිට පුළුවන් මේ මෙතන තියෙන type of prompt කියන එකනු අපි අඳින drawing එකේ හරි විස්තරයක් දීලා අපිට ඕනේ මෙන්න මේකයි කියලා මෙතන description එකක් දෙන්න. එතකොට මෙයා තව ටිකක් creative විදිහට මේක හද ගන්නවා. චූටි මාලකුත් දාන්න. මාල නම් සෙට් කරන්න තියෙන්නේ නිකන් අnder වලින්. හරි. අපිට මෙන්න මේ විදිහට තමයි අපි අඳගත්ත drawing එක ආවේ. ඉතින් අපිට පුළුවන් මෙතන description එකේ අපිට මේක තව ටිකක් design කරගන්න ඕන නම් තව ටිකක් up කරලා drawing එක ගන්න ඕන නම් මෙතන අපිට මේකේ මේ චිත්‍රය අඳින චිත්‍රය ගැන අපේ හිතේ තියෙන දේවල් මෙතන type කරන්න පුළුවන්. අපිට ඕනේ මෙන්න මේ විදිහේ චිත්‍රයක් කියලා. හරි, මම type කරන්න හිතන් ඉන්නවා. මෙතෙන් අපිට ඕනේ Regina විදිහට මෙයාව දෙන්න. ඒ වගේම තමයි මෙයාගේ ඔටුන්නකුත් ඇඩ් කරන්න කියලා. හරි, අපි දීලා බලමු කොහොමද දෙන්නේ කියලා. රෙජිනා කිව්වම යකඩ ඇඳුමක් වගේත් හොඳයි නේ. බලමු එහෙමත් දී රොබෝ කෙනෙක් වගේ. හරි, මේක තමයි අපේ ෆයිනල් අවුට්පුට් එක විදිහට ඒ කට්ටිය දීලා තියෙන්නේ. හොඳයිනේ. මෙතන තව ඔප්ෂන් වගේක් තියෙනවා. මේ මෙතන ඩයිනමික් කියන එකට ගිහපුවම මෙයාලා සිනමැටික් ලුක් එකක් කිව්වොත් දෙන්න මේ වගේ එකක් දෙනවා. ඒකත් නෙමෙයි. ඇනිමේෂන් වගේ එකක් දුන්නොත් බලමු. ඇනිමේෂන් එකකට එයාලා ඒකම තමයි දෙන්නේ නේ. එන්වයරන්මන්ට් විදිහට බලුවොත් මේ වගේ එකක් දෙනවා. ඊට පස්සේ ෆොටෝග්‍රැෆි විදිහට බලුවොත් මේ වගේ ලුක් එකක්. හරි. අපි මෙතනින් ඩයිනමික්ම තියෙනවා. රයිට්. මේ AI tool එකේ එන ඊළඟ ඔප්ෂන් එක තවත් සුපිරි. ඉතින් ඒ ඔප්ෂන් එකෙන් වෙන්නේ ඔයාට මේ දීලා තියෙන drawing එකේ
3D ලුක් එක ඒ වගේම කලර් සහ බෑග්ග්‍රවුන්ඩ් තවත් අප්ඩේට් කරලා ඔයාට ඔයාගේ Amazing Drawing එක ගොඩක් දුරට සාර්ථක කරලා දෙන එක. ඉතින් අපි බලමු කොහොමද ඒ ඔප්ෂන් එකෙන් මේ drawing එක සම්පූර්ණයෙන්ම වෙනස් කරගන්නේ කියලා. හරි. ඔයා මෙතන drawing එක කරගෙන ඉවර නම් ඔයා මෙන්න මෙතන උඩ තියෙන instant refine කියන option එක දෙන්න ඕනේ. ඒක මතක් කරලා ඔයා instant refine කියන option එක select කරන්න ඕනේ. මොකද එහෙම නැති වුණොත් අපිට මේකේ ඊළඟ option එකට යන්න බෑ. හරි. ඊළඟට ඔයා මෙතනින් back වෙන්න. හරි. back වුණාම ඔයාට මෙන්න මේ වගේ view එකක් තමයි එන්නේ. ඊට පස්සේ ආයෙ ඔයා යන්න ඕනේ මෙතන අපි ඉස්සෙල්ලා ගියේ real time canvas කියන option එක. ඊට උඩම තියෙනවා image creation කියන option එක. අන්න ඒක තමයි ඔයා දැන් select කරගන්න ඕනේ. හරි. මෙන්න මෙහෙම view එකක් ඔයාට පෙනෙයි. ඔයා ඊට පස්සේ මෙන්න මෙතන type font කියන තැන අර ඉස්සෙල්ලා type කරපු එකම ගෙනල්ලා මෙතන type කරන්න. මම මෙතෙන්ට ආයෙ මුලින් ඉඳන්ම type කරන්න යන්නම්. අර කලින් ටයිප් කරපු එකේ කොපියක් ගත්තත් කොපියක් කරන් ඔයාලා මෙතන පේස්ට් කරන්න උනත් පුළුවන්. මට ඒක අමතක වුණා. ඒ හින්දා මම ආයේ මුලින් ඉඳලම ටයිප් කරනවා. හරි. මේකනේ අපි ටයිප් කරේ. ඉතින් අපිට මේක තව ටිකක් 3D look එක වැඩි කරලා background change කරලා තමයි ඔයාට ඩිසයින් කරගන්න ඕනේ. ඉතින් මම මේක background එක change කරගන්න මෙතන ටයිප් කරනවා පිටිපස්සේ අපිට background එකට දෙන්න කියලා ගස් වර්ගයක්. කොහොමද දීලා මෙතන මෙතන පුළුවන් අපිට generate කියන එක ක්ලික් කරන්න. හරි. මෙයාලා generate කරලා දෙනවා. බලමු අපි කොහොම වේද කියලා අපේ final output එක. ටිකක් කළා යනවා හැබැයි. හරි. මේ තියෙන්නේ අපේ final output එකක් ඇවිල්ලා. එයාලා 15ක් දීලා තියෙනවා. අපිට මේක සෙට් නැත්තම් අපිට පුළුවන් ආයෙත් මෙතන ජෙනරේට් දෙන්න. මේක හොඳයි වගේ තේරෙනවා මට. ඉතින් බලන්න මේ තියෙන ඔයා ඇඳගත්ත drawing එක 3D කරලා මෙයාලා background එක change කරලා ඔයාට දීලා තියෙන විදිහ. ඉතින් අපි මේක අතින් ඇඳනම් මම හිතන්නේ drawing skill එක නැති කෙනෙක්ට drawing skill එක තිබ්බත් මේක advanced drawing එක. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඔයාගේ final output එක ඔයාට දැක ගන්න පුළුවන් වෙන්නේ. මෙතනින් ඔයාලා මේ image එක download කරගන්නත් පුළුවන්. डाउनलोड කරගමු අපි. හරි. මේ තියෙන්නේ මෙයාලා දීලා මේ තියෙන අපිට දැන් දුන්න ටික මේ දුන්නේ එයාලා පස්සේ දීපු ටික. මේ තියෙන්නේ තවත් ඒ වගේ drawing create කරලා තියෙන විදිහ මේ තියෙන්නේ. මේක download කරගන්න. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ AI site එකේ වැඩ කරගෙන යන්න තියෙන්නේ. තවත් දවසක අපි මේ වගේ amazing video එකකින් හම්බෙමු. එතකන් අමතක නොකර channel එක subscribe කරලා තියාගන්න.